සියදි විනාසා ගැනීමක් සැකකරු අභිරහස් මිනීමැරුමේ කතාව. මේ සිදුවීම ලංකාවේ මොනරාගල ප්‍රදේශයේ සිද්ධ වෙච්ච සත්‍යම සිදුවීමක්. මේ සිද්ධියට සම්බන්ධ වෙන කාන්තාව තමයි ලලිතා. එක සැරේටම ලලිතා අතුරුදහන් වෙනවා. ඊට පස්සේ මෙයාගේ මල සිරුර දවස් කීපයකට පස්සේ හොයාගන්න පුළුවන් වෙනවා. ඊටාම කැලෑබද ප්‍රදේශයකින්. හැබැයි මේ ලලිතගේ මල සිරුර හොයාගත්තේ දවස් 3-4කට පස්සේ පශ්චාත් මරණ පරීක්ෂණය කරලා බැලුවා. හැබැයි කුමීන්ගෙන් සතුන්ගෙන් මේ මල සිරුරට හානි වෙච්ච නිසා කිසිම හේතුවක් මේ මරණය සම්බන්ධයෙන් හොයාගන්න බැරි වුණා. නමුත් අවසානයේදී මේ කාන්තා මල සිරුර තිබිච්ච ස්ථානයේ තිබිලා වසකුප්පියක් හොයාගත්තා. ඒ නිසා අවසානයේ තීරණය කරා ඇය මේ වසපානය කිරීමෙන් තමන්ගේ ජීවිතය නැති කරගත්තා කියලා. මේ මරණයෙන් අවුරුදු ගණනාවකට පස්සේ වෙනත් අපරාධ විමර්ශකයෙක් මේ මල සිරුරේ ඡායාරූප කීපයක් නැවත පරීක්ෂාවට භාජනය කරා. එතකොට පුදුම සාගත දෙයක් දැක බලා ගන්න මේ අපරාධ විමර්ශකයට පුළුවන් වුණා. සාමාන්‍ය මිනිසෙක් මැරුණට පස්සේ මේ මැස්සන් විදුලන්නේ ශරීරයේ විවෘත ඉන්ද්‍රියන් තියෙනෝනේ. ඒ කියන්නේ මුඛය, නාසය, කන, ඒ වගේම ලිංගාශ්‍රිත ප්‍රදේශවල, ඒ වගේම ගුද මාර්ගයේ තමයි මැස්සන් විදුලන්නේ. එහෙම වෙන්න හේතුව තමයි ශරීරයේ අනික් ප්‍රදේශවලට වඩා මේ බිත්තර වලින් බිහිවන පිලවුට මේ තුනීසම පසාරු කරගෙන ගිහිල්ලා ඒ මාංශ පේශි ආහාරයට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හැබැයි මේ ඡායාරූප පරීක්ෂා කරපු අපරාධ විමර්ශකයන්ට බලා ගන්න පුළුවන් උනේ පුදුම සාගත දෙයක්. සාමාන්‍යයෙන් ශරීරයේ විවෘත ඉන්ද්‍රියන් වල මේ පිලව් බිත්තර බිහි වුණත් මේ ඡායාරූප පරීක්ෂා කරපු අපරාධ විමර්ශකයන්ට බලා ගන්න පුළුවන් උනේ ඊට වඩා හාත්පසින් වෙනස් තත්වයක්. මේක අසාමාන්‍ය තත්වයක් කියලා මේ අධිකරණ වෛද්‍යවරු තීරණය කරා. පපුව සහ උදර ප්‍රදේශයේ කුමීන් විදුලන්න උත්සාහ කරන්නේ මේ ප්‍රදේශවල තියෙන සම හානි වෙලා තිබුණොත් විතරයි. ඒ නිසා මේක මිරීමැරුමක් කියලා සැක කරලා මේ ලලිතගේ මල සිරුර නැවත වතාවක් ගොඩ අරගෙන පශ්චාත් මරණ පරීක්ෂණ දෙවෙනි වතාවටත් කරන්න තීරණය කරා. දෙවෙනි පශ්චාත් මරණ පරීක්ෂණදී හොයාගත්ත දේ තමයි එයාගේ උදර ප්‍රදේශයේ සහ පොප් ප්‍රදේශයේ පිහියනුම් කීපයක් තියෙනවා කියලා. ඒ අනුව තීරණය කරා ඇයව ඝාතනය කරලා මෙන්න මේ කැලෑවද ප්‍රදේශයට ගෙනල්ලා දාලා. අවසානයේ වසර කීපයකට පස්සේ හරි හොයාගන්න පුළුවන් වුණා මේ ලලිතගේ මරණය සියදි විනාසා ගැනීමක් නෙවෙයි. මේක මිනීමැරුමක් කියලා. මෙන්න මේ වගේ කුතුහලයේ පිරි දේවල් ඉගෙන ගන්න ඕන නම් 2028 ලොජික් කියන සබ්ජෙක්ට් එක කරන්න ඕන. මේ අනාගත නීතිඥයින්ගේ වර්තමාන නවාතන මම සමීර ඉදිරිසිංහ.